කැලණි නදිය. මේ කැලණි නදිය අභියස තියෙන ඒ තිවුරුගල විහාරය තමයි ඔයාලට පසුපසින් පේන්නේ. බුදුන් වහන්සේ කැලණියට වැඩම කරලා දිය ස්නානය කරපු ස්ථානය තමයි මේ. ආයුබෝවන් යාළුවනේ. අද මම ඉන්නේ කැලණිය පුරවරේ. අද ඔයාලට පෙන්වන්නට යන්නේ බුදුරජාණන් වහන්සේ දී ස්නානය කරපු ස්ථානයේ තියෙන විහාරස්ථානය. යමු වීඩියෝවට. ඉතින් යාළුවනේ ඔයාලා මේ දකින්නේ කැලණි රජමහා විහාරස්ථානයේ පිවිසෙන්න තියෙන ප්‍රධාන වාහන කඩ ඉදිරිපස ප්‍රදේශ. මේ ඉදිරි මාර්ගයෙන් තමයි අපි පිවිසෙන්නේ තිවුරුගල විහාරය වෙතට. පෙර දවසක දුන් වහන්සේ මහියංගනයටත් දෙවෙනි වර නාගදීපයටත් තුන්වෙනි වර කැලණියට වැඩම කරන්න යෙදුණා. අතීතයේ දවසක නාගදීපේ චූලෝදර මහෝදර නාරජවරුන්ගේ යුද්ධය සංසඳන්නට වැඩම කරන්න යෙදුණු බුදුන් වහන්සේ මණියාකික නාරජුරුවන්ගේ ආරාධනයක් නිසා තුන්වෙනි වර කැලණි පුරවරට වැඩම කරන්න යෙදුණා. ඉතින් උන්වහන්සේ කැලණි පුරවරට වැඩම කරපු අවස්ථාවේ මේ කැලණි නදියෙන් ජල ස්නානය කරන්න යෙදුණු ස්ථානය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතා රමණීය ස්ථානයක නිර්මාණය කරලා තියෙන මේ විහාරය ඇතුළත බුදුන් වහන්සේ ජල ස්නානය කරන ආකාරයට පිළිමයක් සහ උඩා ස්තූපයක් දැකගන්න පුළුවන්. ඉතින් කැලණි රජමහා විහාරස්ථානය වැඳ පුදා ගන්න ඉන්න ඇදහවතුන්ට මඟහැරෙන ස්ථානයක් විදිහට මේ විහාරය දීපත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මේ පිළිබඳව වීඩියෝ ගෙනෙන්න යෙදුනේ. විහාරය ඇතුළත වැඩ ඉන්න මේ බුදුරුව ඊටාම ජීවමාන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට නිතරම සිහි වෙන්නේ බුදුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්න ආකාරයක් අපේ හිතට දැනෙනවා. ඉතින් ඔබ කැලණි රජමහා විහාරස්ථානයේ වැඩ ගන්න ඉන්නවා නම් මේ විහාරස්ථානයත් වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා එකතුලා ඉන්නේ travel with chami YouTube channel එකත් එක්ක. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මට උදව් කරන්න කියලා මේ අවස්ථාවේදී ඔයාලගෙන් හැමෝගෙන්ම ඉල්ලනවා.